දැන් වාහනේ නිකන් ඩ්‍රයිව් කරගෙන යන වෙලාවක උනත් මොකක් හරි දෙයක් හිතන යන්නේ සමහර වෙලාවට. ඒ කියන්නේ මේ ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන්නේ මොනවටද? භාණ්ඩ වලටද, සේවා වලටද, ඇඟ වෙහෙසන එකටද, අදහස් වලටද? මේ ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන්නේ අදහස් වලට. අදහස් කියන්නේ මිනිස්සු හිතන පදන දේවල්. දැන් ඔයාට මොකක් හරි දෙයක් ගැන හිතන්න රුපියල් කීයක් යනවද? මොකක් හරි දෙයක් ගැන හිතන්න අලුත් දෙයක් හිතන්න කීයක් යනවද? 7-5ක්වත් යන්නේ නැහැ. මොකද අපි හිතන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන්නේ වැඩිම වටිනාකමට අලෙවි වෙන්නේ භාණ්ඩවත් සේවාවක් නෙමෙයි මිනිසුන්ගේ අදහස්. අපිට අදහස් ගලා එන්න සල්ලි ඕනේ නැහැ. හිතන්න. මම ගුරුවරයෙක් විදියට මම කල්පනා කරනවානේ අන්තිම මාස 5 වෙද්දි ඒ ලෙවල් චොර වෙච්ච ළමයි ඉන්නවා නම් මුලින් ඉඳන් වැඩ නොකරපු ළමයි ඉන්නවා නම් ඒ ළමයිට මොකක්ද අවශ්‍ය කරන සොලියුෂන් එක මම හිතනවා. හිතද්දි මට අදහස් කළා එනවා. හැබැයි අදහස් කලාවට වැඩක් නෑ අපි ඒව ක්‍රියාවට නංවන්න. ඉතින් අපි ඒව ක්‍රියාවට නංවන. අදහස් ක්‍රියාවට නංවද්දී ඒ අදහස් වලින් මුදල් ගලා එනවා. ඕක තමයි බිස්නස් කියලා කියන්නේ. අපි කරන්නේ නැත්තේ අර ලෝකේ වටිනාම දේ අපිට නොමිලේම ගන්න පුළුවන්කම තියෙද්දි අපි ඒක ගැන කිසි අවධානයක් දෙන්නේ නෑ. හිතන්නේ. ඔහේ Facebook එකේ උඩට යනවා, පල්ලෙහාට යනවා, Instagram එකේ උඩට යනවා, පල්ලෙහාට යනවා, මොකක් හරි කුණු හarpයක් බල ඉන්නවා. හිතන්නේ. දැන් මම මගේ පැත්තෙන් කිව්වොත් එහෙම මම කල්පනා කරනවා ළමයිට සෙකන්ඩ් පේපර් එක දාමවරු MCQ පේපර් එක දාමවරු. MCQ පේපර් එක අමාරු. මේක ගොඩ දාගන්න මොකද කරන්නේ ළමයි ටිකව? ඔන්න මං හිතනවා. ඔන්න මට අදහස් ගලා එනවා. ඔන්න මං අදහස් ක්‍රියාවට ලංවනවා. මොකද වෙන්නේ? ඉතින් සල්ලි එනවා. ඉතින් ඕකනේ ඔයගොල්ලෝ මේ සමහර විෂයන් වල කියන්නේ අවස්ථා හඳුර ගන්නවා. ඒක නම් වලින් කියන්නේ ඒවදනේ. කියන්නේ මොකක් හරි තැනක පොඩි හිඩසක් දැක්කොත්, පොඩි ගැටලුවක් දැක්කොත්, ප්‍රශ්නයක් දැක්කොත් අපි හිතනවා මොකක්ද මේකට තියෙන විසඳුම? හිතනවා. හිතන්න 7-5ක්වත් වියදම් වෙන්නේ නැහැ අපි හිතනවා. ඒතර අපිට අදහස් ගලා එනවා. ඒ අදහස් ටිකත් අරගෙන අපි ක්‍රියාවට නංවනවා. ඔන්න ඕක තමයි ඉස්සරහට යන මිනිස්සුන්ගේ රහස. එතකොට මේ උදේ ගියා අවසර ගෙදර ආ බුදිය ගත්තා ඒක නෙමෙයි.